ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්දෙත් අපි අපේ අවුරුද්ද ආරම්භ කළේ තුනුරුවන්ගේ ආශිර්වාදයත් අරගෙන. වසරේ අවසානම දවස දෙසැම්බර් 31 වෙනි දින මිතෝ ධර්මසාගර විහාරයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩමවීම සහ නව වසරට සෙත්පතා සිදු කරන ලද බෝධි පූජාමය පින්කමට අපිත් සම්බන්ධ වුණා. අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් සත්බුදුවරුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ සිට ජපානයට වැඩම කරවීම සඳහා දායකත්වය ලබා දීමට අපට අවස්ථාව ලබා දුන්නාට විහාරාධිපති ස්වාමීන් වහන්සේට බොහොම පිං. අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමෙන් පසුව ගිලන්පස පූජා කිරීම සිද්ධ කළා. අනතුරුව විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් බෝධි පූජාමය පින්කම සිදුකොට පැමිණි සිටි සියලු දෙනාටමත් ලෝකවාසී සියලුම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කළා. තැන්පත් කළා. ඒ වගේම අපි දැන් තිසරණේ සහිතව පංචශීලයේ සමාදන් වෙලා සීල ගුණේ පිහිටලා සිල්වත්ව මෙතෙන් පටන් තුනුරුවන් වන්දනා කරමින් අටවිසි බුදුරජාණන් වහන්සේලා වන්දනා කරමින් සත්බුදුරජාණන් වහන්සේ තුනුරුවනේ ආශිර්වාදය අරගෙන අපි මේ වසරට සමුදුන්නා. ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. නව අවුරුද්දේ සූර්ය උදාව බලන්න තමයි මේ අපි හැමෝම ඇවිල්ලා ඉන්නේ. මේ අවුරුද්දෙත් අවුරුදු ආරම්භය තුනුරුවන්ගේ ආශිර්වාදය මැද මේ විදියට අපි කිරි ඉතිරවීම සිද්ධ කළා. ලැබුවා වූ මේ නව වසර ඔබ අප සැම දෙනාටම කිසිදු බිය සැක සංකාවලින් තොරව නිදහසේ ජීවත් වීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලුම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. උදෑසන කිරි ආහාර පූජාවට මේ විදියට නන් අයුරින් සහාය දුන්න ඔයාලා හැමෝටම ගොඩක්ම පින්. අපට මේ කටයුතු සිදු කර ගැනීමට අනුශාසනා ලබා දෙන විහාරාධිපති පරණගම සීවලී හිමියන්ටත් නිදුක් නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි. උදෑසන බුද්ධ පූජාව සහ අටවිසි බුදුවරුන් සඳහා කිරි ආහාර පූජා කිරීමෙන් අනතුරුව සාංගික දානය පිරිනැමීම මේ විදියට සිද්ධ කළා. ජපානයේ අලුත් අවුරුදු දවසට චාරිත්‍රයක් තියෙනවා ඔතොෂි දමා ලබා දීම. ඉතින් ඒ චාරිත්‍රයත් මේ විදියට සිද්ධ කළා. නැවුම් බලාපොරොත්තුත් එක්ක ආරම්භ වුණ මේ වසරේ මුල්ම දවස මේ විදියට තමයි අපි ගත කළේ. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.